නැන්දම්මල ලෙලෙලිලා හැමනේ ඇයි මරාගන්නේ? අපේ අම්මලගේ පොඩි ලෙඩක් තියෙනවා. ඔය තාත්තලට වඩා අම්මලගේ තියෙන්නේ මේක. හොඳද? දරුවෝ කසාද බන්දලා දුන්නම් පස්සෙත් අපේ අම්මලා හිතනවා මේ ගෙදර මෙච්චර කල් වැඩ ටික කරේ මම. මෙතනින් එහාටත් වැඩ ටික දුවන්න ඕනේ කාට ඕනේ විදිහටද? මට ඕනේ විදිහටනේ. මේ ගෙදර දරුවෝ ඉන්න ඕනෙත් මට ඕනේ විදිහට. මේ ගෙදර මුණුබුරු මිනිබිරිය ඉන්න ඕනෙත් මට ඕනේ විදිහට. නැන්දම්මට සෙට් වෙන්නෙම නෑ ලේලි කරන මොකුත්නේ. මෙච්චර කල් බත් ව්‍යංජන ටික හැදුවේ නැන්දම්මා. මෙන්න පුතා ලේලි එකෙක් අං ඇවිල්ලා. ලේලි පටන් ගන්නවා ගෙදර බත් ව්‍යංජන ටික හදලා හොද්දලා ගන්න. කොච්චර හොඳට හොද්ද හැදුවත් නැන්දම්ම ඕකට ගිහලා ලුණු ඩිංගක් හරි දානවද නැද්ද? දාන ඔතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නෙනේ. අර ලේලි දැන් මෙච්චර කල් ගෙදර රැට දොරවල් ටික වැහුවේ නැන්දම්මා. මෙන්න ලේලි ඇවිල්ලා එකපාරටම ගෙදර දොරවල් ටික වහනවා. නැන්දම්මට ඔක සෙට් වෙනවද? නැන්දම්මට ඕක සෙට් වෙන්නේ නැහනේ. යනවා ගිහිල්ලා අර ලේලි වහපු දොර ආයි ඇරලා වහනවා. නේ සෙට් වෙන්නේම නෑ ලේලි කරන ඒවා. ඔතනින් නෙවෙයිද ප්‍රශ්න පටන් ගන්නෙ? ඔතනින් තමයි ගෙවල් ගිනි ගොඩවල් වෙන්නේ නේ. ඔතනින් තමයි දරුවෝ දෙමව්පියන්ට එපා වෙන්නේ. හරිද? දෙමව්පියන්ට දරුවෝ එපා වෙනවා. දරුවන්ට දෙමව්පියෝ එපා වෙනවා. පවුල් වල ප්‍රශ්න පටන් ගන්නෙ ඔන්න ඔතනින්. ඔහොම උනාන් පස්සේ අපේ අම්මලා මොකෝ කියන්නේ? කියනවා නේද මුන්ට කොච්චර කරත් වැඩක් නැහැ. මේ උන්ට නම් අපි ගැන එකෙටවත් කිසි ගාණක් නැහැ. නේ මුන්ට කොන්නවට වැඩිය හොඳයි තනියම පැත්තකට වෙලා ඉන්නවා. අපි නැත්තම් කරගනි. තනියම කරගන්නව නැතයි කියලා පැත්තකට එනවනේ වෙලාවකට. ඔය වෙලාවකට පැත්තකට එනවා අපේ අම්මලා. වෙලා මොකෝ කරන්නේ? ආයි හැන්දෑවට ගිහිල්ලා හොද්දට ලුණු දානවානේ. ඉන්නම බෑ මේකෙන් ගැලවිලා. ඉන්නම බෑ මේකෙන් අයින් වෙලා. හරිම අමාරුයි. බලෙන් වගකීම් ටික අරන් ඉන්නවා. ආරාධනා කරනවා අපේ අම්මලට අපේ තාත්තලට. දරුව බන්දලා දුන්නම් පස්සේ අර ගෙවල් වල වගකීම් බලෙන් ගන්න එක නවත්තන්නනේ. මෙච්චර කල් උනා වගේම මෙතනින් එහාටත් සේරම වෙන්න ඕනේ මට ඕන විදිහට කියලා හිතන එක නවත්තන්න නැත්තම් ගෙවල් ගිනි ගොඩවල්ම තමයි. පැහැදිලිද? උදව්වක් ඕනේ වුණොත් කරන්න හොඳද? ඒ දරුවන්ට ඉල්ලුවොත් උදව්වක් කරන්න, අවශ්‍යම තැනදී උදව්වක් කරන්න. අර මට ඕනේ විදිහටම වෙන්න ඕනේ කියන එක හිතින් අයින් කරන්න. පැහැදිලිද? මෙන්න මේව ජීවිතේට එකතු කරගන්න හොඳ. අම්මලට හිතන දේ මැදි වයසේ අම්මලට එහෙම මරු ටික හාමුදුරනේ කිව්වේ අපේ නැන්දම්මට එහෙමනේ. හරිද? මතක තියාගන්න මේ ඔය හැමෝටම එහෙම දවසක් එනවද නැද්ද? එනවනේ. දරුවෝ බන්දලද මොකද ඒ අර තියෙන ආදරේ වැඩිකමට. මොකද අපේ රටේ අම්මලා තාත්තලා දේවල් අල්ලා ගන්නවා හරි වැඩි. විශේෂයෙන්ම දරුවෝනේ හරි ආදරෙන් අල්ලා ගන්න නිසාම අර වගකීම් බලෙන් ගන්න යන්නේ. ආරාධනා කරන මේ වැඩිහිටි අම්මලට අදින් පස්සේ නිදහසේ ඉන්න.